මේක ලියලා ඉවර කට්ටියට ලියා ගන්න පුළුවන්. මේකට යටින් ඉහත මධ්‍ය සරහා ව්‍යංජන නැවත කොටස් දෙකකට බෙදී යන අතර ඉහත රුක් සටහන අධ්‍යයනයේ ඒ බව පිළිබිඹු වේ. ඊට පස්සේ මේවා එකින් එකට හඳුනා දෙන්නයි හදන්නේ. ඒ නිසා මම මේක මකනවා. ඊට පස්සේ අනුමානිකාවක් විදිහට ලියනවා මූලික සැර. මූලික සැර ටික තමයි දැන් මේ කියන්න හදන්නේ. ඉස්සෙල්ලා කතා කරපු ඇඳපු රුක් සටහන කටපාඩම් විය යුතු නැහැ. ඒක විභාගවල ඔය මොකටවත් එන්නේ නැහැ. ඒක මේ දැන් මූලික සැර ඒ කොටස් ටික එකින් හඳුනා දෙනවා. ඒවා නම් අනිවාර්යයෙන්ම විභාගයේ සමත් වෙන නම් අනිවාර්යයෙන්ම ඉගෙන දැනගෙන ඉන්න ඕනි. දැනගෙන ඉන්න කියන්නේ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනි. මෙතනින් එහාට වචන කියවනවා නම්. මූලික සැර 10ක් තියෙනවා. ඒ 10 තමයි දැන් මෙතන නම් කියන්නේ. මූලික සැර 10යි. සිංහල මොඩිය වගේ නෙමෙයි මේක ගොඩක් ලේසි අපි වඩින්න. පුංචි කැලක් මෙන්න මේ විදිහට ගහනවා. ඒකට කියන්නේ මේ තනි ඉර ඒකට කියන්නේ ඊ කියලා. ඊ මේ සරල ටික තමයි යන්නේ ඊ මෙහෙම ඉර පාරකට ගැහුවා ඒක මැදින් මේක මේ පැත්තට ගැහුවා මේකට කියන්නේ ආ ඊගාට මෙහෙම ඉර මේ විදිහට පල්ලෙහා ඊගාට මෙන්න මෙහෙම මේ ඉර පල්ලෙහාට ගැහුවා ඒකෙන් මැදින් මෙන්න මේ විදිහට ඉරි කැලි දෙකක් ගැහුවා ඒකට කියන්නේ යා ඊගාට මෙන්න මේ ඉර මේ විදිහට ආයෙ පල්ලෙහාට ගැහුවා ඒක මැදින් මෙන්න මේ පැත්තට ඉර ගැහුවා ඒකට කියන්නේ ඕ ඕ අකුර සරේ ඊගාට මේ ඉර ආයෙ මේ විදිහට පල්ලෙහාට ගැහුවා ඒකෙන් ඉරි කැලි දෙකක් මේ විදිහට ගැහුවා ඒකට කියන්නේ යෝ මෙතන මූලික සැර පහක් තියෙනවා ඊගාව පහ මේ පැත්තෙන් තියෙනවා මෙන්න මේ විදිහට ඉර ඊගාවට ඉර මෙන්න මේ විදිහට ගහනවා ඒකට කියන්නේ අසද්දය ආ කියන එක කෙටි කරලා අසද්දය ඒකට යටහොත් ඉර ගහගන්න කෙටි වෙනවා කියන එක තමයි ඉතින් අදහස අයන්නේ කෙටි අසද්දය ඔයාලා හිතනවා නමක් ඉවර වෙනවා කියලා උදාහරණයක් විදිහට නමක් ගත්තොත් ඒ නමේ අවසානයේ ඉවර වෙන්නේ ඔයාලා හිතන්න රශ්මික කියන නම කා කියලා ලිව්වොත් ඒක ගෑනු වර්ණයක් වෙන නිසා ක කියන අකුර ඒක කා කියලා අදින්නේ නැතුව ක විදිහට ඉවර කරන්න තමයි මෙන්න මේක. ඒ කායනයට මොන ඕක දාන්න. ඒක දැම්ම පැහැදිලි කරන්න නැහැ. ඒ නිසා මේක මේ විදිහට අරගෙන යන්න. ඊගාවට ඕ. මෙන්න මේ විදිහට කුංචි ඉරක් ගහලා ඒකට මෙන්න මේ විදිහට යටින් ඉර ගහලා අන්න ඒක තමයි ඕ. ඕසරේ. ඊගාවට ඌ. මේ විදිහට තනි ඉර ගැහුවා ඒකට යටින් මෙන්න මේ විදිහට ඉර ගැහුවා ඒක ඌ. ඊගාවට යෝ මෙන්න මේ විදිහට ඉර ගහලා ඒකට උඩින් ඉරි කැලි දෙක ගහනවා ඒකට කියන්නේ යෝ ඊගාවට මෙන්න මෙහෙම තනි ඉර ගැහුවා ඒකට යටින් මෙන්න මේ වගේ ඉරි කැලි දෙකක් ගැහුවා ඒකට කියන්නේ යූ මෙතන සර 10ම තියෙනවා
වෘක්ෂටමනේ මූලිකම ස්වර 10යි. මූලික ස්වර 10 තමයි මේ. වෘක්ෂටමනේ ස්වර හා ව්‍යංජන විදිහට කොටස් දෙකකට බෙදුනා. ස්වර වලින් තමයි දැන් පටන් ගත්තේ. මේ තියෙන ස්වර කොටස් දෙකකට බෙදුනා කියලා මම කිව්වා. මූලික ස්වර 10යි තමයි මේ තියෙන්නේ. इ आ या ओ यो ओ उ यो यु ස්වර 10යි. ඒ ස්වර 10යි තමයි මේ. මේක ලියාගන්න කට්ටියට ලියාගන්න පුළුවන්. ඊගාවට සංයුක්ත ස්වර ගාන තමයි ලියන්න හදන්නේ. සංයුක්ත ස්වර. සංයුක්ත ස්වර ගාන කීයද? 11යි. ඒ ටික මම මෙන්න පල්ලෙහාට ලියනවා. මෙන්න මේ විදිහට එච්චකුරක් ඔය හරිය දැක්කොත් ඒකට කියන්නේ ඒ හෝ ඈ. එක්කෝ ඒ වෙන්න පුළුවන් නැත්නම් ඈ අකුර වෙන්න පුළුවන්. අකුර නෙමෙයි ස්වරය. ඊගාවට මේක ඊගාවට ඒ මෙන්න මේ විදිහට ගැහුවා. ඒ ඊට මැද්දේ මේ විදිහට ගැහුවා. මෙන්න මේ විදිහට ඊගාවට අනිත් ගැහුවා. ඒකට කියන්නේ ඒ අල්කිරීම. ඊගාවට මෙන්න මේ එච්චකුර ඇඳා එච්චකුරට ඉරි කැලි දෙකක් වදිනවා. අන්න ඒකට කියන්නේ යේ. ඊගාවට මෙන්න මේක යේ අල්කිරීම යේ. ඊගාවට මෙන්න මේක වා. ඊගාවට මේක වෝ. මේක වී. මේක වී. ඊගාට මේක කුංචි ඉර කෑල්ලක් ගැහුවා. ඒකට ඔන්න ඔහම ගැහුවා. ඒකට කියන්නේ ආ හෙඩි කරා. මෙතන කියන්නේ ආසරයයි ඊසරයයි දෙක. ආ ඊ කියන ස්වරය තමයි මේ. ඊගාට මෙන්න මේ විදිහට ඒකට කියන්නේ වේ. වේ අකුරු තුනක් තියෙනවා. මේකත් වේ. ඊගාවට මේකත් වේ. සංයුක්ත ස්වරය 11 තමයි මේ තියෙන්නේ. ඒ ඈ ශබ්දය, ශබ්දයේ ස්වරය, මේක ඒ ස්වරය, මේක යේ ස්වරය, මේකත් යේ. හල් කිරීමක් එක්කලා යේ මේක. එතකොට මේ වා, මේ වෝ, මේ වී,
මෙන්න මේ විදිහට ඉර ගහලා මෙන්න මේ විදිහට ඉර ගහන එකට කියන්නේ අල් කයන්න අල් ගයන්න. අල් කයන්න අල් ගයන්න. ශබ්ද දෙකක් වෙනවා. මේක කොහෙද හරි දැක්කොත් මේක අල් කයන්න අල් ගයන්න. මෙන්න මේ විදිහට පල්ලෙහාට ඉර ගැහුවා. ආයි මෙන්න මේ පැත්තට ඉර ගැහුවා. මේක අල් නයන්න. ඊගාවට මෙන්න මේ විදිහට මේකට කියන්නේ අල් කයන්න හෝ අල් දයන්න. මේ දෙකම ශබ්ද වෙනවා මේකෙන්. අල් කයන්න අල් දයන්න. ඊගාවට මේක මෙන්න මේ විදිහට අල් ලයන්න අල් රයන්න. මේව තේරම හල් කිරි. අල් ලයන්න අල් රයන්න. ඊගාවට මෙන්න මේ විදිහට කොටුවක් අඳිනවා. මෙන්න මේ විදිහට කොටුවක් අඳිනවා. ඒකට කියන්නේ අල් මයන්න. ඊගාවට මේක මෙන්න මේ විදිහට මේක අල් පයන්න අල් බයන්න. අල් පයන්න අල් බයන්න. ඊගාවට මේක අල් සයන්න. අල් සයන්න. හල් කිරින්. ඊගාවට මෙන්න මේ බිංදුව කොයි හරි දැක්කොත් මේකේ අදහස කියන එක සිංහල හෝඩිය අර්ථයක් මේකේ කොරියන් ව්‍යාකරණයේ අදහසක් කියන එක. ඊගාවට මෙන්න මෙහෙම එකක් කොයි හරි දැක්කොත් මේක අල් කයන්න අල් දයන්න. අල් කයන්න අල් දයන්න. ඊගාවට මෙන්න මේක අල් හයන්න. මෙන්න බිංදුවෙන්දයි උඩින් ඉරිකන් දෙකක් ගැහුවා. ඒක අල් හයන්න. ඊගාවට මේක මහ ප්‍රාණ හයන්න. මහ ප්‍රාණ හයන්න. මහ ප්‍රාණ අල් හයන්න. ඊගාවට මේක මහ ප්‍රාණ අල් තයන්න. ඊගාවට මේක මහ ප්‍රාණ අල් පයන්න. මහ ප්‍රාණ අල් පයන්න. ඊගාව අකුර තමයි මහ ප්‍රාණ අල් තයන්න. මට මෙතන ඉඳ නැති හින්දා මම මේක හපනවා. මහ ප්‍රාණ අල් තයන්න. මූලික ව්‍යංජන 14යි. 14 මුලින්ම අල් කයන්න අල් ගයන්න අල් නයන්න. ඊගාවට අල් කයන්න අල් ගයන්න අල් ලයන්න අල් ගයන්න අල් මයන්න අල් පයන්න අල් බයන්න අල් සයන්න. කියන එක තමයි මේ බිංදුවෙන් අදහස් වෙන්නේ කියන එක. අල් කයන්න අල් ගයන්න අල් හයන්න. මේක මහ ප්‍රාණ අල් කයන්න. මේක මහ ප්‍රාණ අල් කයන්න. මේක මහ ප්‍රාණ අල් කයන්න. මේක අල් කයන්න. ඒ තමයි ව්‍යංජන 14. මූලික ව්‍යංජන 14. ඒ ටිකත් මේ විදිහට මකනවා. ඊගාවට ද්විත්ව ව්‍යංජන. ද්විත්ව කියන නමෙන් අදහස් වෙන්නේ ද්විත්ව
ලියන්නේ. මෙන්න මේ විදිහට උත්තර මේක උත්තර සයින් දෙකයි. ඇයි මම එහෙම දෙන්නේ කියලා පස්සේ කියන්නම්. ඊගාවට උත්තර සයින් දෙකයි. මේ විදිහට කොහෙද හරි දැක්කොත් ශබ්ද කරන්නේ මෙන්න මේ විදිහට. කියන එක කටේ තියාගෙන අන්න එහෙම. එක ශබ්දයක් කටේ තියාගෙන ඊගාව ශබ්ද පිට කරනවා. ඊගාවට සයනක් කටේ අග තියාගෙන එක සයනක් පිට කරනවා. ඊගාවට මේ කියන්නේ දික්ක ව්‍යංජන. දික්ක කියන නාමයක් තියෙනවා දෙපාරක් කියන ශබ්ද දෙපාරක් කියන එක. දික්ක ව්‍යංජන ගාන 5යි. මේ කියන්නේ මේ දික්ක ව්‍යංජන 5. මේක ශබ්ද කරන්නේ එකක් කඩ ඇතුලේ තියන් ඊගාව ශබ්දේ එළියට දෙනවා. ඒ විදිහට. ඔන්න ඒ ටික තමයි උත්සාහන විදිහට ලියාගත්තේ. ඊගාවදී තමයි අපි මුලින්ම වාක්‍යයක් ලියන්න කලින් ඒවට නීති තියෙනවා. අකුරක් ලියන්න කලින් sorry. ඊගාවට අපි හදන්නේ ස්වර හා ව්‍යංජන භාවිතයෙන් අක්ෂර ලියන්න. ස්වර හා ව්‍යංජන භාවිතයෙන් අක්ෂර ලිවීම තමයි ඊගාවට කරන්න හදන්නේ. දැන් අපි ස්වරත් ඉගෙන ගත්තා ව්‍යංජනත් ඉගෙන ගත්තා. දැන් මේ ඉගෙනගත්තු දේවල් වලින් අකුරක් හදාගන්න තමයි හදන්නේ. ඒ කියන්නේ අක්ෂරයක්. ඒකට නීති තියෙනවා. නීති 7ක් තියෙනවා. ඒ 7 මම මේ විදිහට කියන්නම්. අකුරක් ලිවීමේදී ස්වරයක් හා ව්‍යංජනයක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යංජනයක් මේ විදිහට තනිව ලියන්නත් බෑ. ව්‍යංජනයක් ලියනවා නම් අනිවාර්යයෙන්ම ස්වරයක් ඕන. ඒ කියන්නේ හයන්න ගත්තොත් ඒක මේ විදිහට තනියෙන් ලියන්න බෑ. ස්වරයක් අපි මේකට දාගන්නවා කා. අල් හයන්න එකතු කිරීම අයන්න. එතකොට මේක කා කියන අකුර හදාගන්නවා අපි මේකෙන්. අල් හයන්නයි අයන්න එකතු වුනහම කා කියන අකුර හදාගන්නවා. පැහැදිලිද? අන්න ඒක තමයි පළවෙනි නීතිය. ඒ කියන්නේ ව්‍යංජනයක් තනියෙන් ලියන්නත් බෑ. ස්වරයක් තනියෙන් ලියන්නත් බෑ. ව්‍යංජනයක් කියනවා නම් අනිවාර්යයෙන්ම ස්වරයක් ඕන. ඊගාව දෙවෙනි නීතිය එනම් සෑම අකුරකම කොරියන් අකුරු දෙකක්. ඒ කියන්නේ ස්වරයක් හා ව්‍යංජනයක් අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුයි. දැන් මම කියපු විදිහට ව්‍යංජනයක් කියනවා නම් අනිවාර්යයෙන්ම ස්වරයක් ඕන. තනියෙන් ලියන්න බෑ. ස්වර දෙකක් හෝ ව්‍යංජන දෙකක් භාවිත කර අකුරක් සෑදිය නොහැක. ඒ කියන්නේ මේ විදිහට මේ ව්‍යංජන දෙකක්වත් මේ විදිහට ස්වර දෙකක්වත් අරගෙන අකුරක් හදාගන්න බෑ. අනිවාර්යයෙන්ම ස්වර එකයි ව්‍යංජන එකයි අනිවාර්යයෙන්ම ඕන. ඊගා හතරවෙනි නීතිය අදාළ අකුර ලිවීමේදී ව්‍යංජනයේ මුලින් ලියා ස්වරයේ දෙවනුම ලියනු ලබයි. ඒ කියන්නේ ව්‍යංජන අපි දැන් 14ක් ඉගෙන ගත්තනේ. ඒ 14න් මුලින්ම ලියන්න ඕන ව්‍යංජන. ස්වරය ලියන්නේ දෙවනුම. අල් හයන්න ගමු. අල් හයන්න. මුලින්ම අල් හයන්න ලිව්වා. ඊගාවට ආ කියන ස්වරය එකතු කරා. ඔන්න විදිහට දෙවනුම තමයි ස්වරය ලියන්නේ මුලින්ම ව්‍යංජනේ. ඒක තමයි හතරවෙනි නීතිය. ඊගාට පස්වෙනි නීතිය සිරස් හැඩයට ඇති ස්වර ව්‍යංජනයේ දකුණු පසිනුත් සිරස් හැඩයට ඇති ස්වර ව්‍යංජනයේ පහළිනුත් ලියනු ලබයි. අපි ස්වර කීපයක් ඉගෙන ගත්තා. ස්වර 10ක්. එතකොට සිරස් හතර සිරස් හතර කියන එක මම මේ විදිහට ලියන්නම්. ආ
yo you සිරස් අතර තිරස් අතර පහ පහ තියෙනවා දෙපැත්තටම. එතකොට කියන්නේ සිරස් හැඩයට ඇතිසර ව්‍යංජනයේ දකුණු වශයෙන් සිරස් හැඩයට ඇතිසර ව්‍යංජනයේ පහළිනුත් ලියනවා කියලා. ඒ කියන්නේ මේ ටික තේරෙම ලියන්නේ ව්‍යංජනයක් ගත්තොත් නයන ලබු මේකට දකුණු පැත්තෙන් තමයි මේ ටික මේ විදිහට ලියන්නේ. මේ ටික ලියන්නේ මේ විදිහට මේ ව්‍යංජනයේ දකුණු අත පැත්තෙන්. පැහැදිලිද? ඊගාවට මේ විදිහට නිදාගෙන ඉන්න ස්වර ටික ගත්තොත් ඒ ටික ලියන්නේ ව්‍යංජනයක් අරගත්තොත් ඒකට යටින් තමයි මෙන්න මේ විදිහට ලියන්නේ. හා අල් හයන් අරගෙන ඔන්න ඔය විදිහට එකතු කරන්න තියෙනවා. ඔන්න ඔය විදිහට යටින් තමයි ඔය ස්වර ටික ලියා ගන්න තියෙන්නේ. ඔය ස්වර පහ යටින් මේ ස්වර ටික දකුණු අත පැත්තේ. ඒ ටික පැහැදිලිද? ඊගාවට 6 වෙනි නීතිය. හල් අකුරක් ලිවීමේදී පමණක් අදාළ හල් අකුර දෙවන පේලියක් ලෙස කලින් අකුරට පහළින් තනිව ලිවීම සිදු කරයි. ඒ කියන්නේ නමක් ගත්තොත් අපි සිංහලෙන් මල් කියන වචනේ ගත්තොත් ඒක අපි සිංග්ලිෂ් විදිහට ලියන්නේ. ඒ කියන්නේ මැසේජ් කරන විදිහට ලියන්නේ මෙන්න මේ විදිහට. මල්. ඕක කොරියන් භාෂාවෙන් ලියනකොට කොරියන් අකුරු වලින් ලියනකොට මෙන්න මේ විදිහට මා ලියලා අල් යන්න මෙතනින් ලියන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට ලිව්වොත් මේක අල් යන්නක් වෙන්නේ නැහැ. සිංහල විදිහට මයන්න දෙහා පැත්තෙන් අල්ලා යන්න. එතකොට සිංග්ලිෂ් විදිහට ගත්තොත් ඒ අකුර දෙහා පැත්තෙන් තමයි අල්ලා යන්න ලියලා තියෙන්නේ. එහෙනම් මම කොරියන් වචනයක් ලියද්දී අල් ඒ කියන්නේ හල් කිරීමක් අනිවාර්යයෙන්ම යටට යනවා. ඒක තමයි කියන්නේ දෙවෙනි පේලියක් විදිහට ගන්නවා. මේ පළවෙනි පේලිය මේ දෙවෙනි පේලිය. හල් කිරීමක් විදිහට එතකොට අනිවාර්යයෙන්ම හල් කිරීම යටට යනවා. එතකොට දැන් පැහැදිලිද? තනියෙන් අකුරක් ලියනවා නම් ඒ හල් කිරීමක් විතරයි. නැත්නම් ව්‍යංජනයක් ලියන්නත් බෑ, සරයක් ලියන්නත් බෑ. සර කොහොමද හල් කිරීමක් විදිහට එන්නේ නැහැ. ව්‍යංජන තමයි එන්නේ. එතකොට ව්‍යංජනයක් තනියෙන් ලියනවා නම් ඒ හල් කිරීමකදී විතරයි. අනිවාර්යයෙන්ම කොරියන් වචන ලියනකොට හල් කිරීම තේරෙට යටට යනවා. ඊගාව එක 7 වෙනි නීතිය හල් අකුරක් ලෙස ලියනුවේ ව්‍යංජනයක් පමණි. දැන් මම කිව්වේ මේ සර ලියන්න බෑ හල් අකුරක් විදිහට. මල් කියන වචනේ නම් සිංහලෙන් ලියලා තියෙන්නේ. මල් කියන වචනේ ගත්තොත් එහෙම ඒකේ අල්ලා යන්න වෙන්න තියෙන්නේ යටට. එතකොට ඒක ලියලා තියෙන්නේ ව්‍යංජනයකින්. සරෙන් ලියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එච්චරයි නීති. එතකොට සිංහල මේ කොරියන් හෝඩි ඉගෙන ගත්තා. හෝඩියේ ස්වර සහ ව්‍යංජන කොටස් දෙකයි කියලා කිව්වා. ඒ කොටස් දෙක ආයෙ කොටස් දෙකකට බෙදුනා. ඒ ටිකක් ඉගෙන ගත්තා එකින් එක. ඊට පස්සේ මේ අකුරක් හදාගන්න විදිහ කියලා දුන්නා. අකුරක් අරගෙන ඒවට නීති කියලා දුන්නා. ඒ ටික තමයි අද ඉගෙන ගත්තේ. ඊගොල්ලෝ නමක් ලියලා බලන්න දැන් ඉගෙන ගත්ත ඒවා ටික. මල් කියන වචනේ නම් කියලා දුන්නා ලියන විදිහ. ඊගාට සමන් කියන එක ගත්තොත් සිංහලෙන් ගන්න සමන් කියලා. කොරියන් වචන සමන් ලියන්නේ නැහැ. සමන් කියන එක ගත්තොත් ව්‍යංජනය ගන්නවා අල් සයන්න, සරේ ගන්නවා. සයන්න හැදෙන්න නම් අනිවාර්යයෙන්ම අල් සයන්නයි ආයන්නයි එන්න ඕනි. ඒ කියන්නේ නිකම්ම ලියන්න බෑ. එතකොට මෙතනට ආ කියන සරේ එකතු කරනවා. අල් සයන්න එකතු කිරීම ආයන්න. එතකොට මේ දෙකේ එකතුව තමයි සා කියන්නේ. සා හැදලා තියෙන්නේ අල් සයන්නයි
එතකොට මීපු එතකොට ඌ මෙතනට ගන්නවා මීපු පැහැදිලිද අල්පයන්නයි උයන්නයි එකතු වුණාම තමයි පූ කියන අකුර හැදෙන්නේ. එතකොට අල්පයන්න උයන්න මීපු නී ඊගාවට ආයේ අල්නයන්නයි ඊසරය නිපුණි ඔන්න ඔය විදිහට තමයි නිපුණි කියලා හදාගන්නේ. අල්නයන්නයි එකතු කිරීම ඊසරය නිපුණි ඔන්න ඔය විදිහට තමයි නිපුණි කියන නම ලියවෙන්නේ. ඊගාව වචනේ කමලා ඔන්න ඊගාවට සරයක් එදෙනවා හා මේ සිංහල නම් ලියන්නේ තාම කොරියන් වචන ලියන්න පටන් ගත්තේ නැහැ. කමලා ඊගාවට කයන්න එන්ඩෝනි කණේ ලියන්න බෑ ව්‍යංජනේ විතරක් අල් කයන්නයි කා කරගන්න නම් ආ එකතු වෙන්න ඕනි මෙතනට. එතකොට කා ඊගාවට මේක ව්‍යංජනේ විතරක් අල්මයන් විතරක් කියන්න බෑ. ඒකට අල්මයන් එකතු කිරීම ශබ්දයෙන් ඕනි කාම ලා කමලා සෝරි මේක අල්මයන් කෙටි වෙන්න ඕනි. කෙටි කරන්න ඕනි. කමාලානේ කම්මලා. එතකොට අල්මයන් අකුර කෙටි කරා කාම මෙහෙම යටට යනවා. එතකොට කියන ශබ්දේ නිකන් ඉරටින් තමයි මෙයා කරලා තියෙන්නේ. එතකොට මයන්නට යටින් කාම ඊගාවට ලා නිකම්ම අල්ලයන් විතරක් කියන්න බෑ. ආසරයක් එකතු වෙනවා. එතකොට අල්මයන් එකතු කිරීම ආසරය. ඒකත් එක්ක තමයි ලා හැදලා තියෙන්නේ. කාමලා මා කියන එක දෙඩි කියලා තමයි කම කාමලා අනේ විදිහට තමයි කොරියන් අකුරු භාවිතා කරලා වචන හදාගන්නේ. වචන සිංහල වචන විතරයි කියලා දුන්නේ. ඊගාවට අපි නම් ටිකක් ඔයාලා ලියන්න පුරුදු වෙන්න. ඊගාවට අපි වචන කියවන්න පුරුදු කරනවා ඊගාවට. ඒ නිසා මේක මෙතනින් ඉවර කරනවා අදට. කියන්න තියෙන්නේ මුලින්ම පාස්පෝර්ට් එකයි වයස අවුරුදු 18ක් 39ක් අතර වෙන්න ඕනි. කොරියන් භාෂා විභාගයට මුහුණ දෙනවා නම් එතකොට වර්ණාන්තතාවය සමත් වෙන්න ඕන. වර්ණාන්තතාවය තියෙනවා නම් ඔයාලට විභාගයට පෙනී හිටින්න බෑ. ඒ දේවල් තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ දේවල් සුදුසුකම් කියනවා නම් මේ දැන් කොරියන් හොඩියක් ඔයාලා ඉගෙන ගත්ත වචන කියවන්නත් දැන් ඔයාලට පුළුවන් වෙනවා. කොරියන් හොඩිය අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ. පාඩම් කරනවා හොඩියේ ව්‍යංජන ටිකයි සර ටිකයි ඉස්සරහට වචන කියවන්නත් ලියන්නත් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඒ නිසා ඒ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් කාට හරි බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහසත් මේක යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.